සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා හැමෝම පිළිගන්නවා පංකජ YouTube නාලිකාවට දිගු නිහඬියාවකින් පස්සේ අපි නැවතත් මේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ සමහර අය අහපු දෙයක් තමයි ඇයි වීඩියෝ දාන්නේ නැත්තේ අපේ මහාචාර්යතුමා සම්බන්ධ කරගෙන බැරි ගැටලුවක් තියෙනවා ඉතින් ඒ නිසා තමයි මේ දිගින් දිගටම අපි කල්ැරියේ මේ සම්ප්‍රදායකයන්ගේ අඩුකමක් තියෙනවා මේ දක්වාම අපිට මේ වැඩසටහන කරන්න යද්දී ඉතින් ඒ නිසා වීඩියෝස් අපිට දාන්න විදිහක් නැහැ ඇත්තටම මොකද නිකම් සාකච්ඡා කරනකොට වඩා වැදගත් වෙන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අපේ ප්‍රමුඛත්වය අපි ලබා දුන්න නිසා ඉතින් අපිට නැවතත් එහෙම වීඩියෝ දාන්න බැරි ගැටලුවක් වුණා. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පංකජ නාලිකාව ටිකක් වෙනස් විදිහකට අලුත් ආරකට අලුත් නිර්මාණ කිහිපයක් එක්ක එන්න. ඉතින් කියන්නේ අපිට පහසුකම් සපයා ගැනීම අපහසුතාවයක් තිබුණා. අපිට හරියට මේ කැමරාවක් තිබුණේ නැහැ මේ වැඩේ කරද්දී. ඉතින් අපි කලින් කරපු වීඩියෝ ගොඩක් ඒවා අපි කරේ එක ස්ථානයකට ගිහිල්ලා වීඩියෝ කරන එක. නමුත් ඒකත් දැන් ගැටලුවක් නිසා අපිට වීඩියෝ හරියට කරගන්න ඒ වගේ වීඩියෝ එඩිටිං වලට යන්න අපහසුතාවයක් වුණා. ඉතින් ඉස්සරහට ඒ අපහසුතාවය මගහැරවාගෙන අපි බානෝ ක්‍රිම වීඩියෝ ලබා දෙන්න විවිධ මාතෘකා ඔස්සේ. ඉතින් අපි මේ දක්වා කතා කරේ ශාස්ත්‍රීය කාරණා සම්බන්ධයෙන් සංස්කෘතිමය කාරණා සම්බන්ධයෙන් අතන අපි සාකච්ඡා කරේ නැහැ. ඒක අඩු වෙන්නේ. නිසා ඊළඟ වීඩියෝ මාලාවේදී අපි බලාපොරොත්තු වෙනවා සංස්කෘතිකමය කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් මහායාන බුද්ධහම රටින් රටට යද්දී එහි වෙච්ච වෙනස්කම් සහ ඒ වගේ තියෙන සංස්කෘතික පසුබිම මොකද්ද? ඒ වගේම තමයි ඒ වගේ තියෙන ආචාර ධර්ම මේ වගේ කාරණා සම්බන්ධයෙන් අපි ඉදිරි වීඩියෝ මාලාවේදී සාකච්ඡා කරනවා. ඒ සඳහා විවිධ විශේෂ සම්ප්‍රදායකික අපි සම්බන්ධ කරගන්නවා. ඉතින් බොහෝ දුරට මේ අවුරුද්දේ මම දැන් මාස 8කට විතර පස්සේ මේ වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්නේ අපේ පංකජ නාලිකාවට. නාලිකාවක් පොඩ්ඩක් නාමික වෙනස් කරලා තිබුණා. මොකද ඒකේ පොඩි ගැටලුවක් වුණා අපිට මේ කියන අපේ විශේෂයෙන් රයිට් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වුණා. මේ හින්දා අපිට ඒක දිගටම කරන්න යන්න බැරි වුණා. නමුත් ඉදිරියේදී ක්‍රමානුකූලව විධිමත්ව පංකජ නාලිකාව අරගෙන යන ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ මුදල්මය පරමාර්ථයක් තිබුණේ නැහැ. අපි මුලින්ම වීඩියෝ වලත් අපි දානකොට ඔබට පැහැදිලි කරලා කීප දෙයක් තමයි සපත කරලා කීප දෙයක් තමයි අපේ මුදල් පරමාර්ථයක්. මේක ඇතුළතදී ශාස්ත්‍රීය සංග්‍රහයක් විදිහට යන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ මුල් වීඩියෝ වලින් ගොඩක් අය වැඩ ආරම්භ තිබුණා. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල ඉගෙන ලබන පොඩි හාමුදුරුවෝ ඒ වගේ තමයි ශාස්ත්‍රීය අධ්‍යයනය කරන බොහෝ දෙනාට ඒක වැදගත් වුණ බව රුකුලක් වුණ බව අපිට දුරකථන වලින් කතා කරලා කියලා තියෙනවා. ඒක තමයි Facebook කරා ඒ වගේ තමයි සෝෂල් මීඩියා වලින් සහ අපේ කමෙන්ට් ලයිස්තුවේදී අපිට ඒක බලපුවම හොඳට කරනවා. ඉතින් මේක අතහැරලා දාලා තිබුණේ බොහෝ කාලයක් තිස්සේ. මොකද අපිට පහසුකම් සපයා ගන්න අවස්ථාවක් තිබුණේ බොහෝ වෙලාවට. ඉතින් ඒ නිසා අතහැරලා දාලා තිබුණේ ඇත්තටම මේ වැඩේ කරලා යන්න බැරි ගැටලුවක් වුණා. නමුත් දැන් නැවත උත්සාහ කරනවා අපි කරලියට එන්නට අලුත් වැඩක් දිකට අලුත් මාතෘකා එක්ක අපිට පුළුවන් නම් සජෙස්ට් කරන්න මෙන්න මේ මාතෘකා සාකච්ඡා කරන්න කියලා කීප දෙනෙක් අපිට එහෙම අපි වීඩියෝ වල කමෙන්ට් දාලා සජෙස්ට් කරලා තිබුණා. සමහර වීඩියෝ වල කමෙන්ට්ස් මේ වෙනකොට අපි නතර කරලා තියෙනවා. කමෙන්ට්ස් දාන්න බැරි විදිහට. හේතුව තමයි ඇත්තටම මේ අපිට මේ හොඳ කමෙන්ට්ස් වලට වඩා බාහිර කමෙන්ට්ස් තමයි ගොඩක් තිබුණේ. ඉතින් ඒක මටත් ආචාර්යවරුන්ටත් නිර්දේ විදිහට අපිට බැලුවා තිබුණා. ඉතින් පොඩි කාලයක් යනකොට අපිට කලකිරීමක් තිබුණා මේ සම්බන්ධයෙන්. ඉතින් කවුරු වෙනද මේ කටයුත්ත කරන්න කියලා. ඉතින් කෙසේ හෝ වේවා අපි නැවත අලුතින් ආරම්භ කරනවා. විශේෂයෙන් දැන් එන වීඩියෝ වල පළවෙනි මාතෘකාව පුදුරට ආසියාතික රටවල් වල බුද්ධ ධර්මයේ සංස්කෘතික පසුබිම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි වීඩියෝ එක තව සතියක් කමාරක ඇතුළතදී අප්ලෝඩ් වෙනවා. ඒදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තායිලන්තයේ මහායාන බුද්ධහම සම්බන්ධයෙන් සහ ආරම්භයේ ඒ විකාශයේ සංස්කෘතික පසුබිම ඒ වගේම තමයි අපිට ලැබිච්ච දායාද මේ වගේ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අපි පුළුල් කතාවකට එනවා. විශාල ප්‍රමාණයක් නැත්නම් විශාල වපසරියක් අපි ආවරණය කරලා වීඩියෝ මාලාව ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ දක්වා අපිත් එක්ක ගුරුදෝෂ විවේචනය කරමින් වැඩි සිටි සියලුම දෙනාට ස්තුතියි. අපට ශක්තියක් වුණාට හැම දිනාටම සුබ දවසක්.